ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. තවත් උදෑසනක මෙලෙස උන්වහන්සේගේ වචනේ බෙදා ගන්න උන්වහන්සේ දුන උතුම් කරුණාවට ප්‍රථම කොට උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අවුරුදු 7කට පෙර අපි උන්වහන්සේගේ අභිමුඛයට උන්වහන්සේ අපේ කැඳෙව්වා. උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා යොහන් 15:16 නුඹලා මා ළඟට පැමිණියේ නැත්නම් මා නුඹලා කැඳෙව්වෙමි කියලා. ඉතින් ඒ අවස්ථාවේ අපි තාමත්ම භයානක තත්ත්වයක විශේෂයෙන් මගේ දියණියගේ රෝගී තත්ත්වය මානසික රෝගී තත්ත්වය තුළ ලොකු අපි අසරණකමක මවක් ලෙස පවුලක් ලෙස අපි හිටියේ. ඉතින් ඒ පමණක් නොවේ ගොඩාක් රෝග පීඩාවල් මැද්දේ අපි හිටියේ. ඇත්තටම කිව්වොත් භයානක මඩ ජොහරක ගිලෙන්න ගිය අපිව උන්වහන්සේ බේරගත්තා කියලා තමයි මට කියන්න පුළුවන්. ඉතින් ගීතාවලිය 40 උන්වහන්සේගේ ශුද්ධ බයිබලයේ ගීතාවලිය 40 දෙවෙනි 40 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදෙහි උන්වහන්සේගේ වචනේ සඳහන් කරන උන්වහන්සේ භයානක වලකින් helpතකින් ඒකේ ඉංග්‍රීසි බයිබලයේ කියන helpතකින් කියන එක horrible pit කියලා. ඇත්තටම කිව්වොත් out of miry clay කියලා කියනවා. කියන්නේ නරක වෙච්ච ගඳ ගහන clay වගේ තියෙන වලකින් ගොඩ අරගෙන මා ඔසවා පර්වතයක් පිට මාගේ පා තබා මාගේ ගමන ස්ථීර කළසේක. උන්වහන්සේ අපි හිටියව මේ මඩ ජොහරෙන් අපි ඔසවලා අරගෙන උන්වහන්සේ බාරගෙන අපේ ජීවිත උන්වහන්සේ අපිව පර්වතයක් මුදුනේ තැබුවා. උන්වහන්සේගේ කරුණාව. ඉතින් උන්වහන්සේගේ කරුණාව විග්‍රහ කරනවා නම් ඇත්තටම කිව්වොත් ඉංග්‍රීසි භාෂාවෙන් mercy කියන්නේ උන්වහන්සේගේ කරුණාව, grace කියලා කියනවා උන්වහන්සේගේ කරුණාවට. ඒ කරුණාවට ඇත්තටම කිව්වොත් ඒකේ හරි තේරුම කියලා තියෙන නුසුදුසු අනුග්‍රහය කියලා. ඉතින් උන්වහන්සේ අපි සුදුසන් හැටියට තෝරගත්තේ නැහැ. අපි පෞකාරයෝ ලෙස ඉන්නකොට අපේ දුක ගාවිනාව උන්වහන්සේගේ දැසින් උන්වහන්සේ බල්ලා උන්වහන්සේ අපේ ජීවිත බාරගෙන අපේ පාපයට උන්වහන්සේගේ ලේවලින් ඉදා කුරුසියේදී මිලය ගෙවලා අපේ පරම්පරා පාප ශාප දම්වැල් උන්වහන්සේ කඩලා අද අපි ලස්සන ජීවිතයක් ගත කරනවා. මම මුලින්ම උන්වහන්සේගේ අභිමුඛයට ආවේ සැප්තැම්බර් මාසේ 2018 8 වෙනිදා දවසක. ඒක දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද එදා දවසේ උන්වහන්සේ අපිව බාරගෙන අපේ සියලු බර උන්වහන්සේ බාරගත්තා. ඉතින් එදා පටන් අද දක්වා මේ ආවා වූ ආත්මික ගමන තුල මම ගොඩාක් ඉගෙනගත්ත දේවල් තියෙන. උන්වහන්සේ අපිට මේ ජීවමාන වචනේ උගන්වමින් අපිව පරිණත කරනවා. ඉතින් අපි ආත්මිකයන් හැටියට තවදුරටත් ලෝකයේ ආකාරයට සමාන වෙන්න බෑ. උන්වහන්සේගේ වචනේ සඳහන් කරන ලෝකයේ ආකාරයට සමාන නොවි සිත අලුත් කරගෙන අන්‍යාකාරයත්ව ලෙස වෙනස් වෙන්න ඕන කියලා. අපේ සිත අපේ හදවත සිත මනස මේ ඔක්කොම හරි රැවටිලිකාරයි කියලා තියෙනවා හිතෝපදේශ පොතේ. ඉතින් අපි අපේ මතයට නෙමෙයි උන්වහන්සේගේ මතයට තමයි අපි උන්වහන්සේ ලෙස අපි වෙනස් වෙන්න තමයි හැමදාම උත්සාහ ගන්න. ඉතින් මේ ආත්මික ගමන යනකොට අද මම කතා කරන්න යන්නේ මේ අපේ මුඛය අපේ කට ශුද්ධ බයිබලයේ සඳහන් කරනවා දිව මහා ගින්නක් කියලා හඳුන්වනවා. ඉතින් මේ කට පරිස්සම් කරගෙන අපි යන්න ඕනේ මේ ආත්මික ගමන. ගොඩක් අපිට කට මොකද උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා සෑම නිෂ්ඵල වචනයකටම අපිට උන්වහන්සේ ඉදිරියේ විනිශ්චය දවසේ උත්තර දෙන්න වෙනවා කියලා. ශුද්ධ මතේ 12:36 වචනේ එලෙස සඳහන් වෙනවා. එලෙසම හිතෝපදේශ 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ සඳහන් කරනවා කට රැක ගන්නා තමන්ගේ ජීවිතයද රැකවල් කරගනි බොහෝ සෙයින් කට අරින්නා විනාශය කරා ළඟා එනවද කියලා. ඉතින් මේක දිව කියන එක කට කියන එක ඇත්තටම කිව්වොත් පොඩි ගින්දර පොඩ්ඩක් අපි වෙරිච්ච කැලෑවක් අභියස අපි දැම්මොත් ලොකු ලැබුගින්නක් හුලඟ ඇවිල්ලා ලැබුගින්නක් ඇවිලෙනවා වගේ අපි දිව අපි පාවිච්චි කරන දිව කියන්නේ මුඛය. මේක පාවිච්චි කරේ නැති වුණොත් හරියට අපි ලොකු විනාශයක් අපිට කරන්න පුළුවන්. ඉතින් යාකෝබ් පොතේ දෙලෙස සඳහන් කරනවා කුඩා ගින්නක් කොපමණ මහා වනාන්තරයක් පත්තු වෙනවා නොවේද. යාකෝබ් 3:5-6 වචනවල සඳහන් කරනවා. දිවද මහා ගින්නක්ය. එය අපේ අවයන් අතරේ අධර්මිෂ්ඨ ලෝකයක්ය. අපි ගොඩාක් අපි දුරකථනය ගත්තොත් යාළුවන්ට කතා කරොත්
අපි නිෂ්ඵල වචන හැම එකටම උන්වහන්සේ ඉදිරියේ අපිට සිටින්න වෙනවා. එතකොට උන්වහන්සේට උත්තර දෙන විනිශ්චය දවසේ අපි කතා කරපු හැම වචනයකටම උන්වහන්සේ ඉදිරියේ අපිට උත්තර දෙන්න වෙනවා. එපමණක් නෙවෙයි. ඇත්තටම මේ දිව ඇවිල්ලා කොඩි විනයක් වගේ. අපි අපේ ළමයි ගැන, අපි තව කෙනෙක් ගැන අපි කියනෝ නේද ඒ ළමයා කරුමයක්, ඒ ළමයාගේ ඇති වැඩක් නැහැ. එහෙම කියනවාද ඒ ජීවිතේ විනාශ වෙන්න ඒ වචනේ බලවත් වෙනවා. ඒ නිසා අපි ගොඩාක්ම අපි කට පරිස්සම් කරගන්න ඕනේ. මොකද හිතෝපදේශ 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වචනේ පදේ සඳහන් කරනවා මරණය ජීවනයත් දිවේ වසඟේ ඇත්ත එයට ප්‍රියවන්නා ඒ ඵල භුක්ති විඳින්නේ. අපි හොඳ වචන අපි ආශිර්වාද කරන උන්වහන්සේ අපේ මුඛය ආලේප කරලා තියෙනවා. ඉතින් අපි මේ මුඛයෙන් අපි මිනිස්යාට හොඳක් මිසක් නරකක් කියන්න උන්වහන්සේ අවසර දීලා නැහැ. ඉතින් අපි ආත්මිකයේ හැටියට උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට කැමති ආකාරයට ජීවත් වෙන්න නම් අපේ මේ කට ගොඩක් පරිස්සම් කරගන්න ඕනේ. අපි අනවශ්‍ය කිසිම දෙයක් කතා කරන්න එපා. කාවත් විවේචනය කරන්න යන්න එපා. උන්වහන්සේ ඉදිරියේ අපි ගෞරවණීය ලෙස ඉන්න ඕනේ. ඉතින් අම්මා කෙනෙක් හැටියට ආවව මේ ගමනේ උන්වහන්සේ තුල ඇත්තටම දෙවියන් වහන්සේ තුල දේව බයක් මා තුල උන්වහන්සේ තබා තිබුණා. ඉතින් ඇත්තටම ගොඩාක් අය নমස්කාර කරනවා. දැත් ඔසවල নমස්කාර කරනවා. ගීතිකා ගායලා নমස්කාර කරනවා. දන නමලා নমස්කාර කරනවා. ඉතින් නොයෙකුත් ආකාරයට নমස්කාර කරන ගොඩාක් හොඳයි. උන්වහන්සේ নমස්කාරයට ප්‍රශංසාවට ප්‍රිය වූ දෙවියන් වහන්සේ. ඉතින් මම විශ්වාස කරනවා මේ নমස්කාරය ඇත්තටම දේව බයක් ඇතුව ජීවත් වෙලා කට පරිස්සම් කරන අවංක සිතින් තමන් පවිත්‍රව සිටිනවා නම් ඒකත් ලොකුම ලොකු තමන්ගේ ජීවිතේ নমස්කාරයක් වෙනවා. උන්වහන්සේට සුවඳ දුම් පූජාවක් වෙනවා. ඉතින් උන්වහන්සේගේ වචනේ මෙලෙස මම බෙදාගන්නේ අපි කතා කරන හැම වචනයක්ම පරිස්සමෙන් කතා කරන්න. හැම වචනයක් තුලම කෙනෙක්ව සනසන්න. හැම වචනයක් තුලම කෙනෙක්ට ආශිර්වාද කරන්න. උන්වහන්සේ ගැන නොදන්න අයට කියන්න. මොකද අපේ ජීවිතේ එදා තිබුණු තත්ත්වේ නෙමෙයි අපි හිටිය ඉවසිලිවන්තකමක් නැති ජීවිතයක් තුල පීඩාව තුල අපි හිටියව ගමනේ උන්වහන්සේ ආත්මයන් වහන්සේගේ ඵල අප තුල තබලා ගලාති පොතේ 5:22 වචනේ සඳහන් කරන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, විශ්වාසකම, මුදුකම, පමන දැන ක්‍රියා කිරීම ඒ ආකාරයට ආත්මයන් වහන්සේගේ ඵල අපි දරන උන්වහන්සේ අපි තුලට ඇවිල්ලා අපි උන්වහන්සේගේ මාලිගාව කියලා කියන. එහෙනම් මාලිගාවක් නම් කවුරුත් විසිට කෙනෙක් එන්නේ නැහැ නේද අපිරිසිදු ගෙදරකට. අපි මේ අපේ ඇතුළාන්තර මිනිස්යාගේ තියෙනව අපිරිසිදුකම් අපේ අඩුපාඩු අපි ඔක්කොම එළියට දාලා උන්වහන්සේට ඇවිල්ලා වාසය කරන්න පුළුවන් සුදුස්ථානයක් කරමු. උන්වහන්සේ අප තුල ඇවිල්ලා අපේ ජීවිත වෙනස් කරයි. උන්වහන්සේ ආලෝකයේ දෙවිඳුන් උන්වහන්සේගේ ආලෝකය අනිත් අය අන්‍ය භක්තිකයන් ලෝකේ ඉන්න මිනිස්සු දැකලා කියයි මෙයා පුදුම ආලෝකයක් මෙයා තුල දැන් දකින්නවා කියලා. මොකද උන්වහන්සේ යෝහන් 8:12 වචනේ සඳහන් කරන උන්වහන්සේ ලෝකේ ආලෝකය කියලා. උන්වහන්සේ අනුව යන ආලෝකයේ නොහැසිර ජීවනයේ නැමැති ආලෝකය ලබන්නේ කියලා. මත්තේ 5:14 වචනේ සඳහන් කරන නුඹලා ලෝකේ ආලෝකය. උන්වහන්සේ කියලා අපිට නුඹලා ලෝකේ ආලෝකය. එහෙනම් අපි කට පරිස්සම් කරමු. දෙවියන් වහන්සේට බය ජීවත් වෙමු. උන්වහන්සේගේ ආලෝකය අපි මේ මුළු ලෝකේ පුරා පතුරමු. අපි ලස්සන්ට අනිත් අයට අනුකම්පා සහගත හදවතින් අපි ප්‍රශංස අපි එයාගේ දුක ගාවිනා බෙදාගෙන උන්වහන්සේගේ ගැන එයාට සඳහන් කරලා එයාට ආශිර්වාද කරමු. ඒ බාධක කඩමු. එහෙනම් මෙන්න කතා කරපු වචන නිසා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔබලා සියලු දෙනාටම ජේසුස් පීඨයි.